අද අපි ඇවිත් ඉන්නේ රත්නපුර එක් සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය. අපිට දැනගන්න ලැබුණා සීවලී වාණිජ අංශය විශේෂ වැඩසටහනක් සඳහා සූදානම් වෙනවා කියලා. ඉතින් අපි බලමු මේ වෙනකොට ඒගොල්ලෝගේ සූදානම කොහොමද කියලා. සුන්දර කළුගම් මිටියාවතේ කුඩා නිවසකින් එදා ඇරඹි මේ මහා විද්‍යා නිකේතනය අද වන විට ශ්‍රී ලාංකේය අධ්‍යාපන ශාස්ත්‍රයේ ජය කෙහෙලිනම් වන පාසලක්. සොළොස්සියක් අභිමානවත් සීවලී වංශ කතාවේ උගතුන් බුද්ධිමතුන් ව්‍යවසායකයින් හා දක්ෂ කළමනාකරුවන් රටට දායාද කළ සීවලී ප්‍රභාමත් නැනසරින් හැඩවුණු මේ සීවලී වාණිජාංශයයි. සීවලී වාණිජ දිනය පිළිබඳ දැනගන්න හොඳම පුද්ගලයා තමයි සීවලී වාණිජාංශ ප්‍රධාන බර්ඩි රත්නසිරි ගුරු පියාණන්. එතකොට සර් වර්තමානයේ වාණිජාංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොච්චරක් විතර ඉන්නවද? ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ කොච්චරක් විතර සේවය කරනවද? ඔව් දැනට අපේ වාණිජාංශය තුළ සිසුන් 180ක් පමණ අධ්‍යාපනය ලබනවා. ඊට අමතරව පුතේ තව ගුරුවරු 10 දෙනෙක් අංශය තුළ සේවය කරනවා. එතකොට සර් සීවලී වාණිජාංශය අංශයක් විදිහට ලබාගෙන තියෙන අධ්‍යාපනික ජයග්‍රහණ මොනවද? විශේෂ ජයග්‍රහණ අපි ලබලා තියෙන. ඒතකොට අංශයක් විදිහට අපේ ජයග්‍රහණේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රථමය. ඊට අමතරව අඩුම වශයෙන් මෙවර උසස් පෙළ විභාගෙදී අපිට ළමුන් 48 දෙනෙක් කුමන හෝ විශ්වවිද්‍යාලයකට වරන් ලබලා තියෙනවා. ඒ අනුව බැලුවාම සමස්තයක් විදිහට අපි හැමදාම 95ක පමණ ප්‍රතිඵල හැම වෙලේම අපි ලබන වාණිජාංශයක් විදිහට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට වාණිජාංශය අනාගතය වෙනුවෙන් ඔබතුමාගේ තියෙන බලාපොරොත්තු මොනවද? ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ අපේ මේ ප්‍රතිඵලය 100%ක් දක්වා ඉහළ ලංකවන්න. ඊට අමතරව හොඳ අනාගතයේදී අර කිව්වාගේ හොඳ ක්‍රීඩකයෝ බිහි කරන්න, හොඳ ව්‍යවසායකයෝ බිහි කරන්න, එහෙම බිහි වෙමින් ඇත්තටම ලංකාව ඇතුලේ විශිෂ්ටම වාණිජාංශය බවට මේ සීවලී මධ්‍ය විද්‍යාලයේ වාණිජාංශය පත් කරන එක තමයි මා ඇතුළු මේ ආචාර්ය මණ්ඩලයේ බලාපොරොත්තු වෙන්නේ. සර් මොකද හිතන්නේ මේ වාණිජ දිනයේ ආරම්භය ගැන? ඔව් වාණිජ දිනයේ ආරම්භය ගත්තොත් මේ ආරම්භය ඇති වුණේ 2002 වසරේ එකල වාණිජාංශ ප්‍රධාන වශයෙන් හිටියේ සිංහබාහු සර් තමයි ඇත්තටම මේ වාණිජ දිනයේ නිර්මාතෘ. ඉතින් 2002 වසරේ සිට 2024 දක්වාම නැත්නම් මේ දක්වාම මේ වාණිජ දිනය වාර්ෂිකව පවත්වනු ලැබුවා. ඉතින් ඇත්තටම මේ වාණිජ විෂය ධාරාව හදාරන දරුවන්ට තමන්ගේ හැකියාවන් කුසලතාවයන් ප්‍රගුණ කරගන්න විෂය සමගාමී කටයුත්තක් වශයෙන් මේ වාණිජ දිනය පැවැත්වීම ඉතාමත් වැදගත්. ඇත්තටම මේ වාණිජ අංශයේ දරුවන්ට ව්‍යාපෘතියක් දෙනවා, කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන. ඒ කණ්ඩායම් ව්‍යාපෘතිය වශයෙන් ගණන් ගන්න මේ වාණිජ දිනය. ඉතින් වාණිජ දිනයක් පවත්වන බවට දෙන සිග්නල් එක නැත්නම් සලකුණ බවට පත්වන්නේ වාණිජාංශය මගින් පවත්වන ලබන කඩවීදිය. ඉතින් කඩවීදිය පවත්වනකොට පාසලේ සීලම ගුරු මණ්ඩලය සහ දරුදරියන් දැනගන්නවා මෙවරත් වාණිජ දිනය පැවැත්වුණා කියලා. ඉතින් මම හිතන්නේ ඒ අනුව 2002 වසරේ සිට සිංහබාහු සර් අංශ ප්‍රධාන වශයෙන් හිටියා. ඉන් අනතුරුව සුධර්මා සැමුවෙල් මිස් සිටියා. ඊට අනතුරුව මම තමයි ඇත්තටම කාලයක් වාණිජාංශ ප්‍රධාන වශයෙන් හිටියේ. ඊට පස්සේ අපි රේණුකා තේනබදු වාණිජාංශ ප්‍රධාන වශයෙන් ඉඳලා ගිය වසරේ වාණිජ දිනය පැවැත්වුවා. ඉන් අනතුරුව වර්තමානයේ වාණිජාංශ ප්‍රධාන වශයෙන් සිටින්නේ බර්ඩි රත්නසිරි සර්. ඒ සර් යටතේ පවත්වන ප්‍රථම වාණිජ දිනය තමයි මෙවර පවත්වන්නේ. මම හිතන්නේ තේමාවට පත්‍රලා තියෙන ට්‍රේඩ්ස් ස්කේප් කියන එක අතීතයේ සිට අනාගතය දක්වා වාණිජ්‍ය විකාශනය. ඉතින් ඇත්තටම හරි සතුටුයි. මමත් මේ පාසලේ දැන් වසර දශක එකමාරක් පමණ සේවය කරනවා. ඉතින් ඒ අතර ඒ සියලුම වාණිජ දිනවලට මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒක මම හිතන්නේ ඉතාමත් මගේ වාසනාවක් කොට සැලකනවා. ඉතින් ඒ වගේ මෙවර පවත්වන වාණිජ දිනත් මේ අති සාර්ථක වේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔව් අපි දන්නවා ඕනෑම පාසලක ප්‍රධාන පාලන කටයුතු සිදුවන්නේ විදුහල්පතිතුමන් විසින් කියලා. ඉතින් දැන් අපි යමු මේ පාසලේ විදුහල්පතිතුමන් මුණ ගැසෙන්න. ඔව් සර් අපිට දැනගන්න ලැබුණා සීවලී වාණිජාංශය නුදුරු දිනයකදී වාණිජ දිනය වෙනුවෙන් සූදානම් වෙනවා කියලා. අපි කැමැති සර්ගේ ඒ පිළිබඳ අදහස කොහොමද කියලා දැනගන්න. දරුවෝ පන්ති කාමරයේදී ලබන න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික භාවිතයන් විදිහට බොහෝ අත්දැකීම් ලබා ගන්න පුළුවන් දිනයක් තමයි වාණිජ දිනය කියලා කියන්නේ. මොකද ව්‍යවසායකයන් බිහි කරද්දී මේ ප්‍රායෝගික දැනුම ගොඩක් එයාට වැදගත් වෙනවා. ඒ නිසා ව්‍යාපෘතියක්
සැලසුම් කරලා සංවිධානය කරලා ක්‍රියාවට නගද්දී බොහෝ අත්දැකීම් මේ ඔස්සේ ළමයි ලබා ගන්නවා. ඒ නිසා මම සුබ පතනවා මේ සරසිසි වාජ්‍ය දිනයට වාජ්‍යංශයේ දරුවෝ අනිකුත් අංශත් එක්කත් එකතු වෙලා සහයෝගයෙන් මේ වැඩසටහන සාර්ථක කරගන්න කටයුතු කරන බව යම් සතුටින් මතක් කරන්න ඕනි. අපි සුබ පතනවා. ඔව් සර්, බොහොම ස්තුතියි සේවලී වාණිජ දිනය පිළිබඳ සර්ගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණාට. ඉදිරියට පැවැත්වීමට නියමිත සේවලී වාණිජ දිනය පිළිබඳ කරුණු අද අපි විමසා බැලුවා. ඉතින් ඔබත් ඔක්තෝබර් 17 වන දින සේවලී වාණිජ දිනය හා එක්වන්න.